වැඩිපුරම තමයි විසින් සිද්ධ වෙන්නේ අකුසල් විතරයි. වචනය ගත්තොත් අපි කය ගත්තොත් ඒ කය හේතු කරගෙන වැඩිපුරම සිද්ධ වෙන්නේ සංසාරේ. හැසිරීම ගත්තොත් ශරීර කුඩුව හින්දා වැඩිපුරම සිද්ධ වෙන්නේ අකුසල් විතරයි. ඒ වගේම තමයි හිත ගත්තොත් මොනවද සිද්ධ වෙන්නේ? කරුණාවෙන් කුසල් සිද්ධ වෙන ප්‍රමාණය කුසලයට නැඹුරු වෙන ප්‍රමාණය අධ්‍යාත්මයි. අපි දේශනා කරන දේ ගත්තහම මනුස්ස ජීවිතය